මේ අන්ධයාට ලොකු ඌමනාවක් තිබුණලු පින්වතුනි හොඳ කෝට් එකක් අඳින්න. මේක හැම තැනම මේක කී යනකොට ගමේ ඉන්න කොල්ල රංචුවට හිතනලු මූට හොඳ වැඩක් කරන්න ඕනේ. මේ කොල්ල රංචුව මොකද කරන්නේ පින්වතුනි? ගෝණි කෑලි ටිකක් ගෙනල්ලා, පරණ ගෝණි පඩංගු ටිකක් ගෙනල්ලා, කෝට් එකක් වගේ තියලා මහලා, පොල් කටු කෑලි ටිකක් ඒකට බොත්තම් විදියට අල්ලලා මූට ගිහිල්ලා දෙනවලු මේ අන්ධයට. මෙන්න පිත්තල බොත්තම් අල්ලපු නියම ආරච්චි කෝට් එකක්. අනේ මූ මේක ඇඳ ගන්නවා. මුට හරි සතුටුයි. මූ අතගාලත් බලනවා. ඊට පස්සේ මූ කෙලින්ම යන්නේ මුගේ අන්ධ රැළ ගාවට. අන්ධ රැළ ගාවට ගිහිල්ලා ඒ අන්ධයෝ ඉස්සරහා කියනවා මේ බලපන් පිත්තල බොත්තම් අල්ලපු ආරච්චිලා කෝට් එක මගේ. අතගාලා බලපන් ඕන්නම්. අරුණුත් අත ගන්නවා. ඇත්ත නේන්නම් උඹ තමයි අපේ ලොක්කා. දැන් මේ අන්ධ රැළ යනවා පින්වතුනි ගමේ. අන්ධ රැළ ගමේ යන ගමන් අනිත් අන්ධයෝ කියනවා ගමේ ඉන්න අනිත් ඇස් තියෙන අයට බලපන් අපේ ලොක්කා ආරච්චිලා ආරච්චි කෝට් එක පිත්තල බොත්තම් අල්ලලා. අනේ අරුන් හක ගගා hina වෙනවා ඇස් තියෙන අය. අන්ධ රැළට මුව හරි ලොකුයි. මං ඔක්කොම උපමා කියන්නේ. ඔය රැළේ කොතනද ඔබ ඉන්නේ කියලා ඔබ දාගන්න. මං ඔබට අපහාස කරනවා හැම නෙමෙයි උපමා මම මේ කියන්නේ. හොඳට තේරුම් ගන්න පින්වතුනි. ඉතින් මේ අන්ධයා ගමේ හැම තැනම නාන තොටුපොළට ගිහිල්ලා පෙන්නනවා බලහම් මගේ කෝට් එක කියලා මේ ඇස් තියන අයට. හැමෝගෙම හිනාවට ලක් වෙද්දි දවසක් පින්වතුනි මේක ඔය කෝට් එක පෙන්නනකොට මේ කඩපිලේ ඉන්නවා වෙද මහත්තයෙක්. මේ වෙද මහත්තයාට පුදුමාකාර අනුකම්පාවක් හිතෙනවා මේ අන්ධයා ගැන. අනේ මේ මූ ගෝණි පඩංගුවක් කරේ එල්ලගෙන ආරච්චි කෝට් එක තියනවා කිය යනවනේ. මොන පාපයක්ද මූ පවුනේ කියලා හිතාගෙන ඒකට කතා කරලා කියනවා වරෙන් අපේ ගෙදර මං ඔබගේ ඇස් දෙකට බේත් දාන්නම්. පින්වතුනි මේ වෙද මහත්තයා මහා අනුකම්පාවෙන් මේ ඇස් දෙකට බේත් දානවා. ඇස් දෙකට බේත් දාලා ඇස් දෙක හොඳ වෙනකොටම පින්වතුනි මේ අන්ධයා මොකක් දිහාද බලන්නේ? තමන්ගේ කෝට් එක දිහා. බලපු ගමන් තේරෙනව නේද? හදෙයනේ මම මේ මොකද්ද කරගත්තේ කියලා. මට කියන්න ඒ කෝට් එක විසි කරන්න කොච්චර වෙලාවක් යයිද? ඒ මොහොතේම ගලවලා විසි කරනව නේද? ඊට පස්සේ හිතනවා නේද අනේ මේ අසත් පුරුෂයෝ නම් මට කවදාවත් ලැබෙන්න එපා කියලා. එදා නේද පින්වතුනි අසත් පුරුෂයව අඳුනගත්තේ. ඔය ඇස් දෙක ඇරෙනකන් අසත් පුරුෂයා කවුද කියලා පේන්නේ නේද? පින්වතුනි ඔය උදාහරණ කතාවේ අන්ධයෝ කවුද? මේ පෘථග්ජන පිරිස. වෙද මහත්තයා තමයි පින්වතුනි මේ ධහම අවබෝධ කරගත් ආර්ය උත්තම පිරිස. අන්ධ රැළත් එක්ක ඉන්නකොට හැමෝටම හරි ලොකුයි ඉතින්. මේක තමයි අපේ ලොක්කා පිත්තල බොත්තම් අල්ලපු කෝට් එකක් ඇඳන් ඉන්නේ. ඉතින් හරි ලොකුයි අනිත් අන්ධයන්ට. නමුත් ඇස් අරන් ඉන්න පිරිසට hina දැක්කහම. එහෙනම් ඇස් අරන් ඉන්න පිරිස කියලා කිව්වේ පින්වතුනි මේ ධහම අවබෝධ කරගෙන සෝතාපන්න ඵලයේවත් අඩුම තරමේ ලැබපු අය. ඒ අයට hina යනවා මේ මිනිස්සු කරන දේවල් දැක්කහම. අනේ අර වෙද මහත්තයා මේ ඇස් දෙක සනීප කරනවා කිව්වේ ධහම දේශනා කළා. සෝතාපන්න ඵලයේ පිහිටවනවා. ඒ පිහිටවපු ගමන් මෙත් ගැන මහා අප්පිරියාවක් එනව නේද? ඒ ජීවිතේට තමන්ව මෙහෙවපු පිරිසව දැන් නේද අසත්පුරුෂය විදිහට පේන්නේ. ඔයිට කලිනුත් පෙවුනද? එද මහත්තයා මේ ඇස් දෙක සනීප කරනවා කිව්වේ ධම්ම දේශනා කළා. සෝතාපන්න ඵලයේ පිහිටවනවා.
ඒ පිහිටවපු ගමන් මෙච්චර කල් ගත කරපු ජීවිතය ගැන මහා අප්පිරියාවක් එනව නේද? ඒ ජීවිතේට තමන්ව මෙහෙවපු පිරිසව දැන් නේද අසත්පුරුෂය විදිහට පේන්නේ. ඔයිට කලිනුත් පෙවුනද? නැහැ. ඒිට කලින් පෙවුනේ මගේ ජීවිතේට ආපු සුර කුමාරයෝ, මුර දේවතාවෝ. ඔහොම තමයි හිතුනේ. සුර කුමාරයෝ කියලා හිතුනේ. නමුත් අසත්පුරුෂයෝ නේද ඉඳලා තියෙන්නේ. ඔන්න අවබෝධයට ගන්න. පින්වත්නි, ඔබ වටේ ඉන්න අසත්පුරුෂයෝ ඔබට දැක ගන්න පුළුවන් වෙන්නේ ඔබගේ ඔය ඇස් දෙක ඇරුණට පස්සේ. එතකන් ඔබ හිතාගෙන ඉන්නේ ඔබට මහා සාරයක් උදා කරන්න මේ ලෝකෙට ආපු පිරිසක් කියලා. මම මෙතන අසත්පුරුෂ කියලා කියන්නේ පව් කරන අයට නෙමෙයි. මම මෙතන අසත්පුරුෂ කියලා කියන්නේ පින්වතුනි, අසාර වූ ලෝකය සාරයි කියලා යම් කිසි පුද්ගලයෙක් හිතන් ඉන්නවා නම්, කටයුතු කරනවා නම්, අන් අයව සමාදම් කරවනවා නම්, ආන්නේ කෙනා අසත්පුරුෂයෙක්. සමහර විට ඔබගේ ගෙදර ඉන්න අම්මයි තාත්තයි ඔතනට අයිති වෙන්න පුළුවන්. ඒකයි මං කිව්වේ පව් කරන අයට නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ වටේ හිටපු සහෝදර සහෝදරියෝ, අම්මලා තාත්තලා නැන්දලා මාමලා අයියලා අක්කලා, ඔය ඔක්කොම ඔය කියන කුලකයට සමහරට අයිති වෙන්න පුළුවන්. ලෝකයේ සාරයි කියලා වැටහීමක් අරගෙන ඒ සාර වූ ලෝකයේ උලා කකා යන්න හදන පිරිස ඔබව විනාශ කළා දානවා. ඔබට ඒ දෘෂ්ටි අතුල් කරනවා. ඒ දෘෂ්ටි අතුල් කළාට පස්සේ එතනින් එහාට ඔබ පින්වතුනි මේ ලෝකයේ සාරයි කිය ලෝකේ සාර වූ දේ උලා කකා යන්න හදන්නේ. ඒ උලා කකා යන්න හදන පිරිසෙත් මුදුනට එන්නයි හදන්නේ. එදාට ඔබට අමතක වෙනවා ඔබ මේ ලෝකෙට ආපු කාරණාව. ඇයි මිනිස්සු ඔබට දීලා තියෙන්නේ? වෙන dreams, වෙන goals. හරි පව් පින්වතුනි අන්තිමට වෙන දේ. සිහින ලෝකවල අතරමං වෙලා අන්තිමට මතක නැහැ මම කවුද කියලා. හිතන් ඉන්නේ මම සභාපති කියලා. බලන්න වෙච්ච දේ. හිතන් ඉන්නේ මම ඉංජිනේරු මහත්තයා කියලා. මතක නෑ මම කවුද කියලා. මේක ගත්තේ කොච්චර අමාරුවෙන්ද ඒකක්වත් මතක නෑ. ඇයි? ලෝක සත්‍යය විසින් දුන්න ගිනි ගෙඩිය. ඒ ගිනි ගෙඩි කාලා මුදුනට නැගලා හිටියේ. ඔබ කොච්චර ගිනි ගෙඩි කෑවද කියනවා නම් පින්වතුනි, ඒ ගිනි ගෙඩි කාලා අද ඔබ ඔච්චර ආදරය කරන දරුවන්ටවත් පින්වතුනි යහපතක් වෙන විදිහට කටයුතු කරන්නේ නෑ ඔබ. මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. සියලු දෙනා මට මේකට උත්තරයක් දෙන්න. තමන්ගේ දුව කසාද බැඳලා යහතින් ජීවත් වෙනවටද ඔබ කැමති? නැත්නම් ගුටි කකා අඬ අඬ ඉන්නවටද ඔබ කැමති? මොකටද ඔබ කැමති? යහතින් ජීවත් වෙනවට. පින්වතුනි, ඔබගේ දුව කසාද බඳින ලෑස්ති වෙනකොට මනමාලයෝ දෙන්නෙක් කෙනවා ඔබට තෝරගන්න. එක්කෙනෙක් සෝතාපන්න වෙච්ච ගොපල්ලෙක්. සෝතාපන්න අය තව කෙනෙකුට හිංගි හිංසා කරන්නේ නැහැ. තව කෙනෙකුට අවැඩ අසාධාරණ කරන්නේ නැහැ. නිරන්තරයෙන්ම වගකීම් යුතුයකම් මනාකොට ඉෂ්ට කරන පිරිසක්. එක්කෙනෙක් සෝතාපන්න වෙච්ච ගොපල්ලෙක්, අනිත් එක්කෙනා හත් අවලං ඉංජිනේරුවෙක්. හත් අවලං කියලා කිව්වේ පින්වතුනි සප්ත මෛතුන්‍යයට. නැත්තම් ඔබ හිතයි හම්බෝ හාමුදුරු කුණුහරුපක් කියනවා කියලා. සප්ත මෛතුන්‍යයට තමයි අපේ ආර්ය සිංහලයෝ කිව්වේ හත් අවලං කියලා. සප්ත මෛතුන්‍ය කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු දෙයක්. මම දැන් කියන්නේ නැහැ මොකක්ද ඒ කියලා. එහෙනම් පින්වතුනි හත් අවලං ඉංජිනේරුවෙකුත් ඇවිදලා ඉන්නවා දුවගේ අතපතාගෙන. දැන් මට ඔබ කියන්න ඇත්ත කියන්න ඕනේ. හැබැයි ඔබ දුවව දෙන්නේ සෝතාපන්න ගොපල්ලටද හත් අවලං ඉංජිනේරුවටද? ඇත්ත කියන්න ඕනේ. නැත්තම් මම එක එක්කෙනාගෙන් ලියාගෙන ගිහිල්ලා දුව කසාද බඳින දවසට කොහොම හරි ගොපල්ලෝ ටික සෝතාපන්න කරන් අරන් එනවා.